ආයුබෝවන් කොහොමද ඔයාලට? ඔයාලා දන්නවද මං අද ඔයාලා කොහෙද එක්කයි යන්නේ කියලා? හරි අපි බලමුකෝ කොහෙද එක්කයි යන්නේ කියලා. මේ ඇවිල්ලා තලංගම පළවතුගොඩ ළඟ තමයි තියෙන්නේ. තලංගම ටැංක් තලංගම වැව බලන්නකො ලස්සන. මේ වැවේ පොළ පාටට තියෙන්නේ පාසි. ළඟදි සුද්ධ කරලා නන්නේ. බලන්නකො හරි ලස්සනයි. අහස නිල් පාටයි. දිරච්ච ගහක් තියෙනවා මැද දෙරලත් නෑ. ඉතින් මං හිතන්නේ මේක මේ අර රතු පාට මල් හැදෙන්නේ මැයි මල් ගහක්ද කොහෙද? හරි ලස්සනයි. බලන්නකො දේශගුණේ වෙහිබර කාලගුණයක් තමයි තිබ්බේ. ඒ වුණාට හරි ලස්සනයි. ඔයාලට මං කියන්නම්කො තලංගම වැව කියන්නේ මොකක්ද කියලා. මං හිතන්නේ මං කියනකම් ඔයාලා දන්නේවත් නැති වෙයි. සමහර අය ගොඩක් අය දන්නේ නැහැ. ඕකේ තියෙනවා පරණ කතාවක්. පරණ කතාවක් කියන්නේ ඔය තලංගම වැව බලන්නකො. ඒ තන මොනවද පාසි ඇවිල්ලා ලස්සන වගේ කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලෝ කෑම හොයාගෙන කන්නේ ඕකේ. මේ උතන හදලා තියෙන බංකුවක් එහෙම. ඕක ආරක්ෂිත රක්ෂිතයක් වගේ කරලා තියෙන්නේ. උතන නාන්න හැම මොකුත් කරන්න දෙන්නේ නැහැ. මම හැබැයි දැකලා තියෙනවා එක දවසක් කට්ටියක් නානවා. මේ ඔය බෝඩ් එහෙම නම් ඉතින් දැන් කාලේ ඉවරයි. බලන්න වාසේ ලස්සන. වැව හැමතැනම පාසි. ඉතින් මේක සුද්ධ කරලා නැහැ තව. අපරාධ. ඉතින් මේක ජාතික වස්තුවක්. ඉතින් මේ වගේ කැලෑ කරලා තියෙන්නේ. ඉතින් මේවා සුද්ධ කරලා පිරිසිදු කරලා ගන්න ඕන. මම එහෙම සුද්ධ කරලා පිරිසිදු කරලා ගන්න ඇයි එහෙම කියන්නේ කියලා මම ඔයාලට මේක වීඩියෝ කියන අතරතුර කියන්නම්. ඔයාලා බලන්න වීඩියෝ එක මම කියන එකත් අහගෙන. ඔය තලංගම වැව හදලා තියෙන 6 වෙනි පරාක්‍රමබාහු රජුරුව. ඔයාලා විශ්වාස කරනවද කොළඹ ඇතුලේ එහෙම එකක් තියෙනවා කියවහම? ඕක මෙහෙම තිබිච්ච එකක් නෙමෙයි. කලින් ලොකුවට තිබිච්ච එකක්. ඔය තලංගම වැව හදලා තියෙන 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවගේ කාලේ. කියන්නේ 1412 1467 කියන පාලන සමයේදී තමයි ඔක් කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ රජුරෝ යුද්ධයට යනකොට ඉඳපු අලියත් උනාවන්න ඊට පස්සේ ගොවිතැන් වලට තමයි ඔය නිර්මාණය කරලා තියෙන්නේ. ගොවිතැන්පත් කරන ගොවියොන්ටයි මේ ඊට පස්සේ යාගේ යුද්ධ කාලේ අලියත් උනාවන්න වැඩ කරන දේවල් වලට වතුර ගන්න ඒ වගේ දේවල් වල හදපු වැවක් ඕක. ඕකේ විශ්කම්බ එහෙම නම් මම කොහොමද කියන්න දන්නේ නැහැ. ඒකයි මට හොයන්න බැරි වුණා. එතකොට ඔය කුඹුර පොකුණු ගම්මානය කියලා තමයි ඔය වැවේ ඉස්සෙල්ලාම නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඕක තඩක ගම කියලා තියෙන තඩක ගම නමිනුත් නම් කරලා තියෙන. ඉතින් නූතන කාලේ අද කාලේ කියන්නේ දැන් ටික කාලයකට කලින් ඒ කියන්නේ 1990 දශකයේ 1990 දශකයේ අන්තිම කාලේ කොළඹ ගම් වතුර කියන්නේ කොළඹට ගම් වතුර ගහපුවා. දැන් කොළඹ වැවක් තියෙනවා කියන්නේ හොඳටම වැස්ස වහිනවනේ. ඉතින් දැන්ටත් ඉතින් ගම් වතුරනේ. එතකොට හොඳටම වැස්ස වැහපුවාම ගම් වතුර ගහනවා. ඒ ගම් වතුර ගහනකොට ඔය වැවේ හිතන්නකෝ දැන් ඉතින් ඔය වැවට කොච්චර වතුර ගොඩක් අල්ලනවද? ඒ වතුර වලින් කොළඹ යට වෙනවා. ඒක නිසා 1990 අන්තිම කාලේ වගේ ඕක නවීකරණය කරලා තියෙනවා. ඒ කියන්නේ වැව බන්ට් එකම ඔක්කොම වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕක පොඩි කරලා ගම් වතුර එන පැත්ත වෙනස් කරලා ඒ කියන්නේ පැත්ත උස්සලා හදලා එහෙම වෙනස් කරලා 1990 පස්සේ තියෙන වැව තමයි මේ. ඊට කලින් තියෙන වැවේ ෆොටෝ එකක්වත් නැහැ. ඉතින් මං ගාව දැනට මට හොයාගන්න පුළුවන් විස්තර ඔය ටික 1990 අන්තිම කාලේ තමයි ඔය වැව වෙනස් කරලා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා ඒ වැව පොඩි වුණාට. මේක ඉතින් සුද්ධ කරලා ලස්සන පරිසරය හදලා ගත්තනම් මේවා මහා සම්පත් මේ රටට. එතකොට ඕක 2007දී ඕක ආරක්ෂක ප්‍රදේශයක් කරලා තියෙනවා. පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක්. ඒ කියන්නේ ඕක එච්චරකට වටිනවා. හිතන්නකෝ අපි කවුරුත් හිතුවද කොළඹ ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. කියන 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ දෙයක් කොළඹ ඇතුලේ වැවක් තියෙනවා කියලා මං හිතන්නේ ඔය ගමේ ජීවත් වෙන මිනිස්සුන්වත් දන්නේ නැතුව ඇති ඕකට ඔච්චර ඉතිහාසයක් තියෙනවා කියලා. බලන්න ඔය ඉතින්
බඩගිඩියක් දාගෙන ඇවිදගෙන යනවා. ඉතින් ඔය තමයි ජීවිතේ. ඉතින් මේ වැව් සුද්ධ කරලා ලස්සනට හදලා ගත්තා නම් මාර විදිහට වටිනවා. ඉතින් ගොවිතැන් කරන මිනිස්සුන්ට ඉතින් දැන් නම් ඔහි ගොවිතැන් කරන මිනිස්සු නෑ. නමුත් මේ කොළඹ තියෙන රස්නෙට ග්‍රීස්මෙට වතුර ප්‍රශ්න වලට ඔක්කොම ඇත්තටම හොඳ විසඳුමක්. මොකද කොළඹ ඇතුළට එනකොට කුණු කාණු වතුර වල වල මාර ගඳයි. නමුත් මේකේ වතුර මාර පිරිසිදුයි. බලන්න ඕම හරි කුරුල්ලෝ වගේක් ඉන්නවා. ඒ කට්ටිය ඔය පාසි උඩ ඇවිද ඒ කට්ටිය කෑම කන්නේ. ඔය පාසි තියෙන පාසි උඩ ඇවිදගෙන තමයි ඒ කට්ටිය කෑම හොයාගන්න. ඉතින් මේකේ මාළු අල්ලනවා මිනිස්සු. ඔය ඔතනක් දැන් එක්කෙනෙක් මාළු බානවා ඇවිල්ලා. මාළු අල්ලන. ඉතින් ඔක මාර විදියට වටින තැන. මේක තමයි පිටවාන. සරෝවක් නම් මට දකින්න හම්බුන්නේ නැහැ. ඉතින් ඕක තියෙන වතුර වැඩි වෙනකොට ඔතනින් එනවා. ඉතින් බලන්නකෝ මම හිතා ගන්න අමාරුයි ඇත්තටම මෙහෙම ඉතිහාසයක් තියෙනවා කියලා මෙහෙම එකටත්. ඉතින් මං හිතුවෙත් නෑ. මං හිතුවෙත් ඕක මේ මෑත කාලේ හදපු මොකක් හරි එකක් කියලා. නමුත් විස්තර හොයලා බලනකොට තමයි හම්බුනේ ඔච්චර පරණයි කියලා. මම චුට්ටක් ඔය ඇවිදගෙන යනවා. ඉතින් මම දවසක් දැකලා තියෙන ඔන්න ඔතන කට්ටියක් නානවා. ඉතින් මම දන්නේ නැහැ ඒක නාන්න දෙනවද නැද්ද කියන එක. නම් මම ඔය ආපු දෙවෙනි දවස් උතන්ට දෙවෙනි දවස් වල තුන්වෙනි දවස් තින් දැකලා තියෙනවා. හැබැයි ඒ ආපු දවස් වල නම් ඔහොම ඔච්චර පාසි තිබ්බේ නැහැ. නමුත් දැන් නම් හැමතැනම පාසි. ඊට පස්සේ ඔතනට ආපු මිනිස්සු බෝතල් අරමියා විසික් කරලා යට පිටවන වගේ තියෙන තැන දාලා තිබ්බ, ජරාව දාලා තිබ්බ. ඉතින් එහෙම කරන්න එපා. ඔයාලා මේ වගේ ලස්සන තැන් වලට ආපුවම බලන්න කොච්චර ලස්සන කොච්චර මානසික නිදහසක් තියෙනවද කියලා. ඉතින් මම නම් හරි ආසයි මේ වගේ තැන් වලට අපි මේව පරිස්සම් කරන්න ඕන. විශේෂයෙන් කොළඹ පැත්තේ. ඉතින් ඕක තමයි මට පෙන්වන්න ඕන මගේ පළවෙනි වීඩියෝ එකේ. ඔයාලා වීඩියෝ එක බැලුවා නම් හොඳයි නම් අස්සරයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම මතක කරන්න නැතුව සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා යන්න හොඳේ. එහෙනම් හැමෝටම ආදරෙයි. ආපහු ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක නම් එච්චරම ගොඩාක් ක්වොලිටි නැතුව ඉතින් පළවෙනි පාරනේ. ඉස්සරහට අපි හොඳ ටිකක් කරමු. තව ලස්සන දැන් තියෙනවා පෙන්නන්න. ඉතින් මම පෙන්නන්න. හිමීට වෙලාවකුත් නැහැ. ඉතින් වෙලාව හම්බෙන විදිහට අපි කරමු. එහෙනම් මම ගියා ඔයාලා පරිස්සමෙන් ඉන්න. ජය වේවා. උත්සන්නයි.